ඔය Type C කේබල් එකක් ගද්දි ගන්න හොඳම මේ Ugreen කේබල් එකක්ද නැත්නම් මේ Basis කේබල් එකක්ද? මේ දෙකේ ඩිෆරන්සස් මොනවද? අපි ටක් ගාලා බලමු. අපි normal lightning කේබල් එක ගන්නම් මේ brands දෙකෙන් ගත්තොත් Ugreen brand එකේ MFI certification එක තියෙනවා. හැබැයි මේ Basis brand එකේ MFI certification එක lightning cables වලට නැහැ. ඉතින් lightning නැතුව අපි Type C cables බලුවොත් MFI certification කියන එක Type C cables වලට නම් එන්නේ නැහැ. මම ඒක ගැනත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඉතින් මේ දෙකේ prices ගත්තොත් මේ දෙකම එකම price range එකේ යන්නේ. ඒකට අපි මේ දෙකේ mainly difference එක ගත්තොත් අර තියෙන්නේ මේක 10,000 plus times test කරලා තියෙනවලු durability එක. Basis ලගේ test කරලා තියෙනවද දන්නේ නැහැ. ඒක කොහෙවත් mention වෙලා නැහැ. එතකොට මේ cables දෙකේම transfer rate එක තියෙනවා 480 Mbps. ඒ වගේම තව දෙයක් ඔය cable එකක් ගද්දි ඒකේ තියෙනවා 100 watt 200 watt 240 watts කියලා. ඉතින් ඇත්තටම සාමාන්‍යව phone එක charge කරන්න නම් මේ 100 watts හොඳටම ඇති. මොකද ඔයාගේ phone එකත් ගොඩක් වෙලාවට උපරිම support කරන්නේ 30 watts වගේ. ඉතින් මේ වගේ 100 watts එකකට ගියාම හොඳටම ඇති. ඇත්තටම 100 watts ඕනෙත් නැහැ. ඊට අඩුවෙන් ගියත් කමන්නේ. ඒ වුණාට කෝකටත් මේකක් ගන්න. මොකද MacBook එකක් වුණත් ඔයාලට මේකකින් charge කරගන්න පුළුවන්. ඉතින් මේ දෙක මමත් ඇත්තටම use කරලා තියෙනවා. ඉතින් මගේ personal favorite එක නම් ඉතින් මේ Ugreen එක. එහෙම කියලා Basis එක හොඳ නැතුව නෙමෙයි. දෙකම හොඳම quality එකක් තියෙනවා. එකම දේ වගේ phone එකේ Type C cable එක කැඩුනොත් අනිවාර්යයෙන්ම හොඳ branded cable එකක් ගන්න. එක්ක original Apple හරි original Samsung හරි cable එකක් ගන්න. එහෙම original Apple Samsung cables නම් ටිකක් ගණන් වැඩි. මගේ opinion එක හැටියට නම් මේ branded cable එකකට යන එක තමයි හොඳම වැඩේ. ඉතින් ඔයාලට මේ Basis Ugreen cables මගේ technology.lk website එකෙන් buy කරන්න පුළුවන්. ඉතින් ඒකෙත් check කරලා අනිත් තැන් වල check කරලා ගණන් අඩු හොඳ warranty එකක් දෙන්න තැනකින් ගන්න. ඉතින් ඔයාලගේ choice එක මොකද්ද? Ugreen Type C cables ද නැත්නම් Basis Type C cables ද? කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.